හරි ගයිස් මේ දින්නේ අපිට රිපෙයාර් එකට ආපු MSI B450 Plus ගේමින් මදර්බෝඩ් එකක්. මේකේ තියෙන ෆෝල්ට් එක තමයි ඉන්බිල්ට් ග්‍රැෆික් තියෙන ප්‍රොසෙසර්ස් වලට මේකේ ඩිස්ප්ලේ එන්නේ නැහැ. හැබැයි ඉන්බිල්ට් නැති අපි පිටින් ග්‍රැෆික් කාඩ් ගහන්න ඕන ප්‍රොසෙසර්ස් වලට මේකේ ඩිස්ප්ලේ එනවා. මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම් මේකේ තියෙන ෆෝල්ට් එක. දැන් මේ විදිහට ප්ලග් කරලා මගේ ළඟ ග්‍රැෆික් කාඩ් එකක් නැහැ. හැබැයි මම USB ප්ලග් කරලා තියෙන්නේ මේකේ ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් ඩිබග් LED පත්තු වෙනවා. හරිද? මම දැන් පවර් ඔන් කරා මදර්බෝඩ් එකේ. දැන් මේකේ තියෙන්නේ අපේ ග්‍රැෆික් නැති ප්‍රොසෙසර් එකක්. දැන් ඔයගොල්ලෝ මෙතනින් බලන්න මෙන්න මෙතන දැන් CMOS නැති හින්දා CMOS රීසෙට් වෙලා එනවා. ඔන්න දැන් මේක VGA එකට බූට් වෙලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට මෙතනින් පෙන්නන්නම්. caps lock නම් lock වැඩ කරනවා. හරිද? ඉතින් caps lock නම් lock වැඩ කරනවා මේකේ. මේ මෙතනින් බලන්නත් පුළුවන්. මේකේ දැන් මෙතනින් VGA කියන එක නැවතලා තියෙන්නේ. මේක VGA කාඩ් එකක් ගහලා නැති හින්දා. හරිද? මේක තියෙන්නේ ප්‍රොසෙසර් එක අපි දැන් දාලා තියෙන්නේ මෙතින් AMD Ryzen 5 3500. මේකේ ඉන්බිල්ට් ග්‍රැෆික් නැහැ. හරිද? ඉන්බිල්ට් ග්‍රැෆික් නැති ප්‍රොසෙසර් එකක් තමයි අපි දාලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මම මේ ප්‍රොසෙසර් එක පොඩ්ඩක් මාරු කරගන්නවා. අපි ග්‍රැෆික් තියෙන ප්‍රොසෙසර් එකක් මේකට මාරු කරලා දාගමු. දැන් මගේ ළඟ තියෙනවා Athlon ප්‍රොසෙසර් එකක්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ෆෝල්ට් එක. Athlon ප්‍රොසෙසර් එකක් තියෙනවා. මේකේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවද දන්නේ Athlon 3000G Athlon 3000G ප්‍රොසෙසර් එකක් තියෙනවා. හරිද? මේකට ඔයගොල්ලෝ බලන්න තියෙන ෆෝල්ට් එක. මට මෙතන ටයිම් එකක් නැහැ වැඩි වෙලා මේ වීඩියෝ කර කර ඉන්න එකයි මේ ඔයගොල්ලන්ට මේ අමුතු ෆෝල්ට් එකක් හින්දා මම මේ වීඩියෝ එක දැම්මොත් හොඳයි කියලා හිතුවේ. ඔන්න බලන්න මේකේ වෙන වැඩි මේ ප්‍රොසෙසර් එක මේකට සපෝට් කරනවා කිසි අවුලක් නැහැ. හරිද? ඔයගොල්ලන්ට ස්පෙක් එක ඉන්ටර්නෙට් එක ගාලා ගන්න පුළුවන්. ප්‍රොසෙසර් එක සපෝට් කරනවා. හැබැයි VRM වෝල්ටේජ් උත් හැදෙනවා. බලන්න මෙතන DRAM LED එක ස්ටක් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. හේතුව මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට බෝඩ් view එකකිනුත් පැහැදිලි කරන්න. මොකද මෙතන ඒක හරියටම පැහැදිලි කරන එක සාර්ථක නැහැ. මෙන්න මෙතන හැදෙනවා VPP වෝල්ටේජ් එක. සාමාන්‍යයෙන් මේක 0.9 වෝල්ටේජ් එකක් තියෙන්නේ. මේක ඉන්බිල්ට් ග්‍රැෆික් නැති ප්‍රොසෙසර්ස් වලට මේ වෝල්ටේජ් එක ජෙනරේට් වෙන්නේ නැහැ. හරිද? දැන් මේකේ තියෙන ඉන්බිල්ට් ග්‍රැෆික් තියෙන හින්දා මේක ජෙනරේට් වෙන්න ඕනේ. දැන් මෙතනින් බලද්දි මේකේ වෝල්ටේජ් එක ජෙනරේට් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ CPU එක වැඩ කරන්නේ නැහැ. මම මේකේ තිබ්බ ෆෝල්ට් එක දැන් ඔයගොල්ලන්ට මෙහෙම කරද්දි පැහැදිලි නැහැ. ෆෝල්ට් එක මම ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්නම් බෝඩ් view එකෙන් පෙන්නලා. මොකද මෙහෙම කරොත් ෆෝල්ට් එක පැහැදිලි වෙන්නේ නැති හින්දා. හරිද? මේ තියෙන්නේ මේ මදර්බෝඩ් එකේ බෝඩ් view එක. හරිද? මේකේ අපිට ජෙනරේට් තුන් නැති වෝල්ටේජ් එක තමයි මෙන්න මෙතන. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් CPU VDTP කියන 0.5 වෝල්ටේජ් එක. මේක ජෙනරේට් වෙන්නේ ග්‍රැෆික් තියෙන ප්‍රොසෙසර් එකක් ඉන්ස්ටෝල් වුණොත් විතරයි. ඒ කියන්නේ ග්‍රැෆික් නැති ප්‍රොසෙසර් එකක් AMD ග්‍රැෆික් නැති එකක් ඉන්ස්ටෝල් වුණොත් මේ වෝල්ටේජ් එක ජෙනරේට් වෙන්නේ නැහැ. මෙතනදී මේ IC එකේ වෝල්ටේජ් එක ජෙනරේට් වුනේ නැත්තේ මේකේ enable වෝල්ටේජ් එක එන්නේ නැහැ. කියන්නේ මෙන්න මේ නම්බර් 5 පින් එකට එන්න CPU VDTP enable කියන එක හැදෙන්නේ නැතුව තමයි තිබ්බේ. ඊට පස්සේ මම මේක චෙක් කරගෙන යද්දි මෙන්න මේකේ මෙන්න මේ 100k ohm resistor එකේ ප්‍රශ්නයක් තිබ්බා. 100k ohm resistor එකේ වෝල්ටේජ් එක මේ රෙසිස්ටන්ස් වැලියු එක මේ වැඩි වෙලා තිබ්බේ. කියන්නේ මෙගා ohms ගන්නට කියලා තිබ්බේ. ඒක තමයි මේ බෝඩ් එකේ ෆෝල්ට් එක. හැබැයි සමහර වෙලාවට මෙන්න මෙතන තියෙන මේ MOSFET එකේ DDR power good වෝල්ටේජ් එක එන්නේ නැති වෙලාවල් තියෙනවා. SLPS3 නම් ගොඩක් දුරට එනවා. ගොඩක් මදර්බෝඩ් වල අනිත් ඒ වගේ මෙන්න මේ DDR power good එක ජෙනරේට් වුනේ නැත්නම් මේ වෝල්ටේජ් එක හැදෙන්නේ නැහැ. මෙතන මේ ප්‍රොටෙක්ෂන් වලට දාලා තියෙන FPD දෙකක් තියෙන්නේ. මේක ප්‍රොටෙක්ෂන් වලට දාලා තියෙන්නේ. මෙතන බලන්න ඕනේ මෙන්න මේ N channel MOSFET එකක් තියෙන්නේ. මෙතන මෙන්න මේ ගේට් එකටයි මේ ගේට් 2 එකයි SLPS3 වෝල්ටේජ් එකයි ගේට් 1 එකේ DDR power good වෝල්ටේජ් එක එනවාද කියලා. ඒ දෙක එනවා නම් මෙන්න මෙතන resistor divide එකක් තමයි තියෙන්නේ. මෙතන divide එකේ value වෙනස් වුණාන් පස්සේ මෙතන enable එක හැදෙන්නේ නැහැ. enable එක හැදෙනවා කියන්නේ මෙතන ගොඩක් දුරට IC එකේ ප්‍රශ්නයක් නැත්තම් CPU VDTP වෝල්ටේජ් එක හැදෙනවා. හැබැයි මේක හැදුන් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝගේ ප්‍රොසෙසර් එකක් නම් ඒ කියන්නේ ග්‍රැෆික් නැති ප්‍රොසෙසර් එකක් නම් තියෙන්නේ ඔයගොල්ලෝගේ ඩිස්ප්ලේ එනවා.
හරිද ඔන්න ඕක තමයි මගේ මදබෝඩ් එකේ තිබ්බ ෆෝල්ට් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් මදබෝඩ් එක ඔන් කරලා මේ තියෙන මදබෝඩ් එක ෆෝල්ට් එක තිබ්බේ මෙන්න මෙතන හරිද මෙන්න මෙතන රෙසිස්ටර් එකේ තමයි ප්‍රශ්නේ තිබ්බේ ඉතින් එක රෙසිස්ටර් එකක් වුණාට මේක හොයන්න සෑහෙන්න වෙලාවක් යනවා ඉතින් සයිස් එක පේනවනේ මේ පොඩි සයිස් වුණාට මේකට ඉතින් පොඩ්ඩක් මාංශ එන්න ඕනේ ටිකක් වෙලා යනවා මේක හොයන්න ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා දැන් ග්‍රැෆික් තියෙනවා මේ 3000G Athlon 3000G එකේ ග්‍රැෆික් තියෙනවා මම ඔයගොල්ලන්ට දැන් මේක ඔන් කරලා පෙන්නන්නම් හරිද අපි බලමු වෝල්ටේජ් එකත් පෙන්නන්නම් වෝල්ටේජ් එකක් දැන් ජෙනරේට් වෙනවා හරි දැන් පවර් ඔන් කරනවා මේක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඩිබග් කාඩ් එකේ CPU එක සපෝට් කරනවා නම් මෙන්න මේම මේක දුවනවා ඊට පස්සේ මම මෙතන ඔයගොල්ලන්ට වෝල්ටේජ් එක පෙන්නන්නම් දැන් බලන්න 0.93 වෝල්ටේජ් එක ජෙනරේට් වෙනවා හරි මේක ග්‍රැෆික් තියෙන ප්‍රොසෙසර් වලට විතරයි මේ වෝල්ටේජ් එක ජෙනරේට් වෙන්නේ දැන් අනිවාර්යයෙන්ම මේකේ ඩිස්ප්ලේ එක එනවා හරිද මෙන්න මේක තමයි ෆෝල්ට් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක දැන් CMOS රීසෙට් වෙලා ඉන්නේ හරි දැන් එන්න ඕන ඩිස්ප්ලේ එක ඔන්න එනවා ඩිස්ප්ලේ හරිද ඔන්න ඕක තමයි මේ මදබෝඩ් එකේ තිබ්බ ෆෝල්ට් එක ඉතින් ඔයගොල්ලන්ගේ ත්‍රිපෑස් තියෙනවා නම් contact details දාලා තිනවා WhatsApp නම්බර එක දාලා තිනවා ඒකට කෝල් එකක් දෙන්න